දැන් සෙල්ලම් රජුරෝ එවත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ දස්කොන්ගේ මිත්‍රකම බිඳුනේ කොතනින්? මිත්‍රකම බිඳුනේ ප්‍රමිලා නිසා. අන්තිමට සෙල්ලම් රජුරෝ එවත් වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ට සිද්ධ වෙනවා තමන්ගේ කල්යාණ මිත්‍රයාගේ හිස ගසා ගන්න. එතනදී බෙදා හදා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිත්‍රත්වයේ තුලත් ඔය ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරවිට මිතුරන් දෙදෙනෙක් එකම කාන්තාවකට ප්‍රේම කරන්න පුළුවන්. මෙතන ඒ සියල්ලටම වඩා හරි සංවේදී විදිහට මේ අත්දැකීම් ඉදිරිපත් කරනවා. මේ යාළුවෝ දෙන්න ශ්‍රමිකයෝ දෙන්නේ. එකට දාඩිය පෙරාගෙන ශ්‍රමය කැපකිරීම හින්දම ඔවුන් අතරේ ලොකු සහෝදරත්වයක් තියෙනවා. ඔය පරාක්‍රම ගොඩිතුවක් මහත්තයයි කවිපන්තියක් තියෙනවා මිතුරන් දෙදෙනා සහ පොරොයි. ඒකේ ලීමඩුවක වැඩ කරනවා දෙන්නේ දර පලනවා එකට. එක පාටම මිටෙන් ගැලවිලා පොරෝතලේ වැටෙනවා සල ගඟට වීසිලා. මුදලාලි බනිනවා මේකට. නොසැලකිලිමත්කම කියන. එතකොට මේ නොසැලකිලිමත් වැඩේ උණ කෙනාගේ මිත්‍රයා තමයි විමලි. විමලි එහෙම්ම පයින්නවා ගඟට. මොකටද? පොරෝතලේ පයින්නවා ගඟේ වතුර යට දෙනවා උලා. උලා එනවා ඇහි. ලේවක් කරගෙන විමලි ගොඩට ගන්න. ලොරියක දාගෙන අරයි යන්නේ. අරන් යනකොට විමලි යාළුවා නිසා මේක වුණා කියලා කියන්නේ විමලි හිනා. ඒ වගේ මිත්‍රත්වයක් මේ. ඒ මිත්‍රත්වයේ තියෙන තැනට තමයි ස්ත්‍රී රත්නයක් මැදිහත් වෙන්නේ. දෙන්නම දන්නේ නැහැ. දෙන්නටම හොරෙන් ඇයට ඔවුන් පෙම් කරනවා. නමුත් එක තැනකදී මේක දෙන්නටම හෙළි වෙනවා. දැන් ලොකු ගැටලුවක් තියෙනවා මෙතන. ආර්ථික විද්‍යාව අනුකූලව නම් මෙතනදී ආවස්තික පිරවයක් කරන්න වෙනවා. එක් වමනාවක් වෙනුවෙන් තවත් වමනාවක් කැප කරන්න වෙනවා. කවුද මේ කැප කිරීම කරන්නේ? ඔවුන්ට මේක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්. නමුත් උන් දෙන්නගේ හදවත් තමයි මෙතන ප්‍රතිරාව නැම්වෙන්නේ. ඔවුන්ට ඔහුගේ සහෝදරත්වය මතක් වෙනවා. පරංචියේ ලි ඉරුවේ අපි එකට. ඒවත් හරි විශ්වාසයෙන් කරන්න ඕනේ වැඩ වැරද්සේ. මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට. ඇගේ මහන්සියට හැන්දෑවට රාකට්ටක් බීවෙත් එකට. එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට. කවදාවත් අපි අතර සම්සරුවල තිබ්බේ නැහැ. මොකද මේ වුනේ? ඇයි මස්සිනේ පෙම් කළේ අපි එකම. ඇයි මස්සිනේ? තාමත් කියන්නේ මස්සිනේ පෙම් කළේ අපි එකම. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? දැන් කොහොමද මේක බෙදා හදා යන්නේ? දැන් අපිට මතක නම් සුදු කාව්‍ය ටිකිරි අදිරි පොඩි කාලේ මැනිකගේ අයිතියට මැනිකත් කියන පොඩි ගෑනු ළමයි. මැනිකේ මගේ කියලා ටිකිරි කියනවා, මැනිකේ මගේ කියලා අදිරි කියනවා. දෙන්න ගහගන්නකොට මැනිකේ මැදට පැනලා කියනවා ගහ ගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් උඹලා දෙන්නම මාගේ නේද? එහෙම විසඳගන්න තියෙනවා නම් එහෙම හොඳයි. එහෙම බෑ. දැන් එක්කෙනෙක් කල්පනා කරනවා විරසක වී රුපුන් ලෙස යුද වදින්න. අපි හතර වෙලා අපි රණ්ඩු කරගන්න. කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්න. දෙන්නගම ඉස්සෙල්ලාම ආදරේ තමයි ඇය. ප්‍රථම ප්‍රේමය කොහොමද අත්වරින්? දැන් මෙන්න ඔබතෝ කෝටිකය. අන්ත දෙකක් තියෙනවා. විසඳුමක් නෑ. පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද? වෙන ප්‍රශ්නේ. මේ ප්‍රේමය නිසා මිත්‍රත්වය බෙදලා දාන්නද? හොඳ හිත නුඹේ තරම් ලොවකින් ලබන්නද? උඹ තරම් මට හොඳ හිත පෙන්න උතව කෙනෙක් නෑ. වෙන ලෝකෙ කොහෙන්වත් උඹ වගේ යාළුවෙක් මට හොයාගන්න නෑ. දැන් මම මොකද කරන්නේ? දැන් මොකද දෙන්න කතා නෑ. දැන් වෙනදා වැඩ ඉවරලා කොයි තරම් ආලවට්ටම් කතා කරමු. දැන් කතා නැහැ. දොඩමලු කතා නැහැ අද වාඩිය සෙවණි. එක යාළුවෙකුට ඇහෙනවා අනික් යාළුවා හයියෙන් හුස්ම ගන්න. මොකද මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙන්නේ. නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ. ඊට පස්සේ මේකට විසඳුමක් නැහැ. ප්‍රශ්නේ එහෙමම ඉතුරුයි. හොර රහසින්ම එක සුවඳක් ඇතුපවි. දෙන්නට දෙන්න දන්නේ නැතුව. හොර රහසින්ම එක සුවඳක් ඇතුපවෙනි. නුඹවත් නැති වේද හෙට මට සකිසඳු. එක යාළුවෙක් කල්පනා කරනවා මට ඇයත් නැතුවයි. මගේ යාළුවත් නැතුවයි. එතනින්ද මේ ඉරණම් විසඳෙන්නේ. අපි දන්නේ විසඳුමක් දෙන්නේ යම් සිද්ධියක් පමණක් ප්‍රති නිර්මාණය කරනවා. වසන්ත කුමාර කොබෝගේ ලස්සන නිර්මාණයක් මේ ගයන්නේ රෝහණ විරසිංහගේ සංගීතයට. කවුද මේ යාළුවෝ දෙන්නා? සුනිල් දිරිසිංහයන් සමග එඩ්වඩ් ජයකොඩි.